ක්‍රිසෝබෙරිල් කියන්නේ අපේ ලංකාවේ හම්බෙන ගලක්. ඔයගොල්ලන් දන්නවා. ಜಾති දෙකකට හම්බෙනවා මේගොල්ලන්. මෙයාත් ඇවිල්ලා ඔක්සයිඩ් එකක්. බෙරීලියම්, ඇලුමිනියම් ඔක්සයිඩ්. මෙයාගේ SG එක 3.73යි. එතකොට මොකද වෙන්නේ? අමාරුයි වෙන් කරගන්න. ඒ කියන්නේ 3.52 5.6 අතර තමයි ටොපෑස් තියෙනවා කියලා කියන්නේ. ටොපෑස් එකට වැඩියත් මේකේ වැඩි. එතකොට සෆායා එක මේකේ පැටලෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. නමුත් දෙයියන්ගේ පිහිටෙන් කලර් එක සහ බොඩි ෂේප් එක අපිව බැලන්ස් කරලා තියෙනවා. නැත්තම් සෆායාත් එක්ක පැටලෙනවා. මේක සාමාන්‍ය ඔයගොල්ලන්ට පැටලෙන්න හේතුවක් නැහැ. ඔයගොල්ලන් දැකලා තියෙනවද? කෙහෙල් දැල්ලේ පාට. කෙහෙල් දැල්ලේ පාට තමයි සාමාන්‍ය ක්‍රිසෝබෙරිල් වල හොඳම පාට විදියට අපි කතා කරන්නේ. අපි ගත්තොත් එහෙම මෙයාගේ නම හැදිලා තියෙන්නේ ගෝල්ඩන් බෙරිල් කියන එක තමයි ඔය කතන්දරය ඇවිල්ලා තියෙන්නේ. ක්‍රයිසෝ කියන්නේ ගෝල්ඩන් කියන. ග්‍රීක් විදිහට බෙරිලියෝස්. සාමාන්‍යයෙන් අපි මෙයාගේ වටිනාම සමාජිකයා විදිහට ගන්නෙ මෙන්න මේක. ඇලෙක්සැන්ඩ්‍රයිට්. කොහෙද ඇලෙක්සැන්ඩ්‍රයිට් වැඩිපුර හම්බෙන්නේ? ලංකාවේ, රක්වානේ, දෙනියාය, මොරවක. ක්‍රිසෝබෙරිල් ඇලෙක්සැන්ඩ්‍රයිට් වෙන්න පුළුවන්. ඔව්. ඇලෙක්සැන්ඩ්‍රයිට් ක්‍රිසෝබෙරිල් වෙන්න බැරි වෙන එකක් තියෙනවා. නෑ. දැන් මේක ක්‍රිසෝබෙරිල් මේ රශියන්. yes ක්‍රිසෝබෙරිල් වල කලර් චේන්ජ් වෙරයිටි එක තමයි ඇලෙක්සැන්ඩ්‍රයිට්. අපේ ලංකාවේ වැඩිපුර හම්බෙනවා. මේකට කියන සිංහලෙන් පසිංගල් කියලා වයිරෝඩ්. ඒකට අමතරව හම්බෙනවා ඇලෙක්සැන්ඩ්‍රයිට් කැට්ස් අයි කියලා එකක්. ඇලෙක්සැන්ඩ්‍රයිට් කැට්ස් one of the rarest gemstones.